තරම් දක්ෂ හමුදාවක් වුණත් අපිට මේ ජයග්‍රහණයට යනවා තියා හිතන්නවත් හම්බෙන්නේ අපේ පස්වන විධායක ජනාධිපති අපේ වාසනාවට අපේ හමුදාවේ වාසනාවට ඒ වගේම මම කලින් කිව්වා වගේ රටේ වාසනාවට රටවැසියන්ගේ වාසනාවට අනාගත පරම්පරාවේ වාසනාවට බී වෙච්ච මේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ අයෝමය නොසැලෙන නායකත්වය නැති වෙන්න අපි අද ත්‍රස්තවාදයෙන් බැට කරනවා. යුද්ධ නිමා වෙන්න දින දෙකකට මම ප්‍රථම එතුමා මට ඉරානයේ ඉඳලා මම දැන් එතුමා ඉරානයේ හිටියේ ඉරානයේ ඉඳලා මට කතා කරා කෝල් එකක් දීලා කොහොමද ඉස්සරහා කරගෙන වැඩ කටයුතු කරනවද මගේ සේනාංකේ කට්ටිය හොඳට බලා ගන්නවද ඒ කඩේට කන්න බොන්න තියනවද හැමදේම තියනවද කියලා. එතුමා කතා කරේ ළමයි මගේ සොල්දාදුවන් විරෝධා රණවිරුවන් බලා ගන්නවද කියන කාරණේ නැත්තම් යුද්ධය ඉවර වෙන්න හිටද අනිද්දාද කියලා අහන්නේ නෙමෙයි. නමුත් මම එතුමාගෙන් ඇහුවා දැන් තියෙන තත්ත්වය අපිට ඉතාමත් කෙටි දවසකින් ඉවර කරගන්න හැකියාවක් තියෙයි. අපිට පරණ පළපුරුදු තිබෙනවා. මේ වගේ දිනවලට එද්දි සමහර වෙලාවට අපිට නවත්තන්න වෙන වගේ තත්ත්වයක් අපිට ඒ වගේ තත්ත්වයක් එයිද කියලා. එතකොට එතුමා කිව්වා කවදාකවත් වෙන්නේ නැහැ. ආයෙ ගැන කල්පල වෙන්න දෙයක් නැහැ. ආයෙ දෙයක් කරගෙන යන්න කවදාකවත් මම මේ රටේ නායකයෙක් වශයෙන් ඉන්නකම් යුද්ධේ නවත්තන්න දෙන්නේ නැහැ. පරිවර්තනකම් කොහොම හරි මේක කරන්න ඒ බලවේග වලට මම බලා ගන්නම් කියලා.